ඔයාලව එක් කරගෙන යන්නේ මිහින්තලා කඳු පන්තියේ තියෙන උසම කඳු පන්තියට. ඒ මොකද්ද කියලා වීඩියෝ එකේ ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් අපි හොස්ටල් එකේ ඉඳලා තමයි යන්නේ. අපි යන ගමන් යන අතරමඟදී කටුසෑය හම්බ වෙනවා. කටුසෑයත් වැඳ පුදාගෙන තමයි අපි යන්න පිටත් උනේ. මගෙත් එක්ක තව යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා. ඉතින් අපි බලමු අපි කොහෙටද යන්නේ කියලා. අද අපි යන්නේ මිහින්තලේ පිහිල්ලා තියෙන ඇත්වෙහෙර බලන්න. ඉතිහාස සඳහන් වෙන විදිහට මහානාග රජතුමා විසින් තමා මේ දාගැබ සකස් කරලා තියෙන්නේ. ඒක ක්‍රිස්තු වර්ෂ 7ත් 19ත් අතර කාල සීමාවෙදී ඉදි කරන ලද්දක් විදිහට අසල තියෙන සෙල්ලිපියකින් තහවුරු වෙලා තියෙනවා. මේ ස්තූපය මිහින්තලා කඳු පන්තියේ තියෙන උසම ස්ථානය තමයි පිහිටලා තියෙන්නේ. බොරදම් මෝස්තර වලින් අලංකාර වෙලා තියෙන මේ රැස්වෙහෙර පේසවල 3කින් යුක්ත වෙනවා. ඒ වගේම මේකේ උස මීටර් 5ක් පමණ වෙනවා. වට ප්‍රමාණය සාමාන්‍යයෙන් මීටර් 36ක් වගේ වෙනවා. ඉතින් අපි මහන්සිය බලන්න නැතුව හවස් වෙලාවක අපි සාමාන්‍යයෙන් යන්න පටන් ගද්දී හවස 3ට විතර ඇති. අපි සන්සෙට් එක බලන්නත් හිතාගෙන තමයි යන්න පිටත් උනේ. හැබැයි සන්සෙට් එක බලන්න හම්බ වුනේ නැහැ. මොකද රෑ වෙලා අපි ගෑන් ළමයි 4 දෙනා තනියම ඉන්න එක සුදුසු නැති හින්දා අපි සන්සෙට් එක බලන්න කලින් ආවා. මෙතන අපිට යද්දිම හම්බ වෙනවා මේ බෙහෙත් පොරුවක් වෙන්නේ නැති කියලා අපි හිතුවා. අපි ඇත්තටම දන්න එක මොකද්ද කියලා. උඩට ගියාම ඇත්තටම මේ view එක මාරම ලස්සනයි. කොච්චර මහන්සි වුණත් උඩට ගියාම මහන්සිය දැනෙන්නේ නැහැ. ඒ තරමට ලස්සනයි. අපිට මිහින්තලේ බලා ගන්න පුළුවන්. මෙතන උඩට ගියාම මිහින්තලා පුදුබිම පේනවා. ඒ වගේම රුවන්වැලි සෑය ආන්ගේ view එකත් අපිට බලා ගන්න පුළුවන්. තව ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඕගොල්ලොනුත් එනවා නම් මේ තැනට මේ පරිසරයට කිසිම හානියක් නොකරන්න වගේ බලා ගන්න කියලා ඉල්ලා සිටිනවා.
ව්ලොග් එක මෙතනින් ඉවරයි. ආයෙත් අලුත් ව්ලොග් එකක් අරන් එනකම්